Hi guys, welcome to Chama Bro. ඉතින් අද ඔයාලට සුපිරිම වීඩියෝ එකක් තමයි අරන් ආවේ. අපි අද කතා කරන්න යන්නේ ලෝකේ ජනප්‍රියම ස්මාර්ට්ෆෝන් එකක් වන Apple iPhone එක ගැන. අපි හැමදාම දන්නවා iPhone එකේ කැමරා එක, performance එක, design එක මේ වගේ දේවල් ගැන. හැබැයි iPhone එක ඇතුලේ අපිට භාවිතා කරන්න නොකරන ගොඩාක් ප්‍රයෝජන features කීපයක් තියෙනවා. ඉතින් guys අද මම වීඩියෝ එකේදී කතා කරන්නේ අන්න ඒ වගේ සුපිරි features හතරක් ගැන. අපි යම් වීඩියෝ එකට ස්කිප් නොකර ඉන්න අලුත් කෙනෙක් channel එක subscribe කරලා එකතු වෙන්න. හරි guys අපි දැන් මෙන්න මේ settings ගැන කතා කරමු. iPhone එකේ තියෙන සුපිරිම වැඩක් තමයි back tap එක. iPhone එකේ පිටුපස දෙවරක් හෝ තුන්වරක් tap කරලා විවිධ වැඩ කරගන්න පුළුවන් කියලා ඔයා දන්නවද? මේ features එක කියන්නේ back tap කියලා. ඉතින් මේක කරගන්නේ setting වලට ඔයා යන්න setting වලට ගිහලා accessibility එක touch කරන්න. එතන තියෙන back tap කියන option එක. ඒකෙන් මෙන්න මේක active කරගන්න පුළුවන්. ඉතින් guys උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ phone එකේ පිටුපස දෙවරක් tap කරාට පස්සේ screenshot එකක් ගන්න පුළුවන් විදිහට මේ setting එක setup කරගන්න පුළුවන්. ඒ වගේම flash light එක on කිරීම, control connect කිරීම, open කිරීම වගේ වැඩ smooth කරගන්න පුළුවන්. guys ඉතින් iPhone එකේ තවත් සුපිරි features එක තමයි මේ live text එකක්. ඉතින් iPhone එකේ කැමරා එකේ ෆොටෝ එකක් ගත්තට පස්සේ ඒ ෆොටෝ එකේ තියෙන text එක කොපි කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මචං පොතක තියෙන වචන, ෆෝන් නම්බර් එකක්, ඇඩ්‍රස් එකක් හෝ ડોකියුමන්ට් එකක්, ටැක්ස් එකක්, ෆොටෝ එකක් විදිහට තිබුණොත් ඒක මැනුවලි ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලයිව් ටෙක්ස්ට් ෆීචර්ස් එක භාවිතා කරලා ඒ ටැක්ස් එක සිලෙක්ට් කරලා කොපි කරගන්න පුළුවන්. මේක මාරම යූස්ෆුල් එකක් වෙනවා. guys iPhone එකේ තියෙන තවත් හොඳම ෆීචර්ස් එක තමයි ෆොටෝ එකකින් ඔබ්ජෙක්ට් එකක් වෙනම ගන්න පුළුවන්. ෆොටෝ එකක් ඉන්න පුද්ගලයෙක් හෝ ඔබ්ජෙක්ට් එකක් පාස් කරලා හෝල්ඩ් කළාම ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වෙනම හඳුනා ගන්න iPhone එකට පුළුවන්. ඊට පස්සේ මේ ඔබ්ජෙක්ට් එක කොපි කරලා මැසේජ් එකක් හෝ වෙනත් ඇප් එකකට පේස්ට් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ෆොටෝ එකක ඉන්න කෙනෙක් විතරක් අරගෙන ස්ටිකර් එකක් වගේ භාවිතා කරන්න පුළුවන්. guys ඉතින් iPhone එකේ තියෙන තවත් සුපිරිම features එක තමයි document scan කරන එක. අපිට document එක scan කරගන්න අවශ්‍ය වුණාම වෙනම ස්කෑනර් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. iPhone එකේ notes app සහ භාවිතා කරන document එකක් scan කරගන්න පුළුවන්. document එකක් කැමරා එක ඉදිරියේ තියාගෙන scan කළාම iPhone එක document එක හඳුනාගෙන පිළිවෙලට scan කරලා PDF එකක් වගේ save කරගන්න අවස්ථාවකුත් ලබා දීලා තියෙනවා. ඉතින් office වැඩ වලට, පාඩම් වලට මේක දිනපතා වැඩ වලට ගොඩාක්ම හොඳ ප්‍රයෝජනවත් වෙන features එකක්. ඉතින් guys මේ තමයි iPhone එකේ අපි හැමදාම දන්නේ නැති නමුත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන features කීපයක්. ඔයා iPhone එකක් භාවිතා කරන කෙනෙක් නම් මේ features වලින් එකක් හරි අදම try කරලා බලන්න. මේ වගේ තවත් technology සහ tips smartphone තොරතුරු දැනගන්න අනිවාර්යෙන් චමා බ්ලොග් මගේ channel එක follow කරන්න, like කරන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. සියලු දෙනාට ජයක් දහයි දවසක් ප්‍රාර්ථනා කරමි.